තෙරුවන් සරණයි. ගිය සතියේ මම පළ කරපු වැඩසටහනේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබ අතරින් කෙනෙක් යම් ප්‍රශ්නයක් අහලා තිබුණා. මම හිතුවා ඒ ප්‍රශ්නට පිළිතුරු අද වැඩසටහනින් කතා කරන්න. අහන්න ඉන්න ගොඩක් අයට ඒක වැදගත් වෙයි කියලාත් මම හිතනවා. ප්‍රශ්නය උනේ සරලවම භාවනා කරද්දී බාහිර ලෝකයෙන් එන බලපෑම් නෙගටිව් එනර්ජි වලින් ආරක්ෂා වෙන්න ආරක්ෂාවක් දාගන්න විදිහ ගැන වැඩසටහනක් කරන්න කියලා. මගේ මුල් වැඩසටහන් වලත් මේ ගැන මම සඳහන් කරලා තියෙනවා යම් තරමකට. නමුත් කමක් නැහැ අද මේ ගැන ටිකක් කතා කරමු. වැඩසටහන් වලට අලුතින් සම්බන්ධ වුණ අයටත් දැනුවත් වෙන්න එකම. මම දකින එක් දෙයක් තමයි භාවනාවේ යම් දුරකට නොගිය අය පවා මේ භාවනාවේදී අත්දකින්නවයි කියන යම් අద్භූත බලවේගවලට කලින්ම බියක් ඇති කරගෙන තියෙන බව. මගේ කනටම හෙලා තියෙනවා සමහර උපදෙස් දෙන අය කියනවා හරි ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගන්නේ නැතුව භාවනා කරන්න යන්න එපා භයානකයි කියලා. එහෙම හරි කෙනෙක්ගෙන් උපදෙස් නොගෙන තනියම භාවනා කරන්න ගිහිල්ලා වරද්දගෙන අපිට කියන්න එන්න එපා කියලා. හරි ගුරුවරයෙක්ගෙන් ඕනම දෙයකට උපදෙස් ගන්න එක හොඳ දෙයක්. නමුත් භාවනාව කියන්නේ මොකක්ද? හැකිතරම් අපේ කය නිසලව තියාගෙන නැතිනම් එකම ඉරියව්වක තියාගෙන තමන්ගේ හිත ගැන ફોකස් කරගෙන හිත ගැන අවධානය යොමු කරගෙන එක්තරා ආකාරයක සිත පිරිසිදු කර ගැනීමේ හිත මුවහත් කර ගැනීමේ සහ එම මුවහත් බලවත් වුණ පිරිසිදු සිතින් ප්‍රයෝජන ගැනීමේ ක්‍රියාවලියක්. මේක පුහුණු කරන්න අර කාය වර්ධන කරන මිනිසෙකුගේ මාංශ පේශි වගේ නැත්නම් ජිම් එකකට ගිහිල්ලා නිවැරදිව නිතරම ට්‍රේන් වෙන කෙනෙක්ගේ මසල්ස් වගේ මේ පුහුණු කරපු සිත තව තවත් සවිමත් වෙනවා, ස්ථාවර වෙනවා. බොහොම පැහැදිලි අනවශ්‍ය ඩිස්ට්‍රැක්ෂන්ස් වල ඇලෙන්නේ නැති මනාව හැසිරවිය හැකි සිතක් බවට පත් වෙනවා. භාවනාව මුලින් ඉඳන් පුහුණු කරගෙන යද්දී හැමෝටම එන්නේ එකම අත්දැකීම් නෙමෙයි. ඒ අධීරේ හැමෝටම එකම පාඩම ඉගෙන ගන්න සිදු වුණත් නැත්නම් ඔබ එකම ලෙසන් එක ඒ අධීරෙහි ඉගෙන ගත්තත් එක එක්කෙනා ඒ පාඩම ඉගෙන ගන්න විදිහ නැත්නම් ඔබට ඒ පාඩම උගන්වන විදිහ ඒ එක්ස්පීරියන්ස් එක එක්කෙනාටම ආවෙනක වුණ එකක්. කෙනෙක් භාවනාවේ හිතා ගැඹුරු තත්වයකට පැය කිහිපයක් ඇතුළත පිවිසෙන්න පුළුවන්. නමුත් ඒ තත්වයට මෙන්න තව කෙනෙක්ට මාස කිහිපයක් නැත්නම් සමහර විට අවුරුදු කිහිපයක් ගත වෙන්න පුළුවන්. තමන් පෙර භවයෙන්හි භාවනාවේ ලද පුහුණුව හෝ නොලද අත්දැකීම් ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය සහ තමන්ගේ පින්වන්ත බව මෙයට බලපාන්න පුළුවන්. මට කියන්න ඕන පළවෙනි දේ තමයි තමන් භාවනාව පටන් ගන්න. භාවනාවේ ඉදිරියට යන්න පුරුදු පුහුණු කරන්න බය වෙන්න එපා. බියක් ඇති කරගන්න එපා. මම කලින් කිව්වා වගේ සමහරු කියනවා හරි ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගන්න නැතුව භාවනා කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා වගේ දේවල්. අද සමාජයේ හරි ගුරුවරයෙක් අඳුන ගන්න නම් ඔබ මාර්ගඵල ලබා තියෙන කෙනෙක් විය යුතුයි. භාවනාවට අලුතින් ආධුනිකව පිවිසෙන කෙනෙක් කොහොමද නැත්නම් අද සමාජයේ හරි ගුරුවරයා අඳුනගන්නේ? මාර්ගඵල ලබා තියෙන කෙනෙක්ට මොකටද භාවනාවට මේ වගේ කාලයක ගුරුවරයෙක්? ඉතින් ඒ නිසා ඔය කතාව ප්‍රැක්ටිකල් නැති දෙයක් අද කාලේ. අතීතයේ අප මහ බුදුරජාණන් වහන්සේ සහ හැමදෙනාම දැනුවත් රහතන් වහන්සේලා වැඩ සිටියා. උන්වහන්සේලා වැඩ සිටිය කාලේ නම් ගුරු උපදෙස් සහිතව භාවනාවට පිවිසීම හැමදේම පහසු කරන දෙයක්. මම හිතන්නේ ඔබට වැටහෙනවා ඇති. අනිත් දේ තමයි මොනවද මේ භාවනාවේදී එනවයි කියන අමුතු බලවේග. නැත්නම් නෙගටිව් එනර්ජි. එහෙම අත්දැකීම් භාවනාවේ මුල් කාලේ නැත්නම් මුල් දවස්වල ආධුනික අවදීහි ඔබට අත්දකින්න වෙයි සමහර විට. ඒකත් හරියට මේ භෞතික සමාජය වගේ. හිතන්න ඔබ ඔබගේ නිවස ඇතුළට වෙලා දොර වහගෙන ඉන්නවා. එහෙම ඉන්න අතරේ ගෙදර බෙල් එක රින් කරන නැත්නම් ගෙදර දොරට තට්ටු කරන හැමෝම ඔබ දොර ඇරලා ගේ ඇතුළට ගන්නවද? නැහැනේ. එක්ක ඔබ දොරේ පීප්-හෝල් එකෙන් බලලා නන්න අඳුනන අනවශ්‍ය කෙනෙක් නම් දොර අරින්නේ නැතුව ඉන්නවා. නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන ඉන්න හඳුනන කෙනෙක් ඇවිල්ලා නම් දොර අරිනවා.
අඳුරන්නේ නැති වුණත් සමහර විට දොර ඇරලා විමසලා බලනවා. කවුද මේ? ඇයි ඇවිල්ලා තියෙන්නේ? අවිශ්වාසයක්, අකමැත්තක් නැත්නම් අනවශ්‍යයි කියලා හැඟුණොත් ඔබ තවදුරටත් ඒ කෙනා එක්ක කතා බහ කරන්නේ නැතුව දොර වහලා දානවා නේ. නැතුව දොරට තට්ටු කරන, බෙල් එක රින් කරන හැමෝටම බයෙන්. කවුරු ආවත් දොර වහලා අරින්නෙම නැතුව බලන්නෙම නැතුව ඉන්නේ නෑනේ නේද? අන්න ඔය වගේ තමයි භාවනාවේදී කරන්න ඕනත්. භාවනාවෙහි Tamanට අත්දකින්න ලැබෙන එනර්ජි එක අප්‍රසන්න නම්, දරුණු නම්, අනවශ්‍ය අසුබ කියලා හැඟෙනවා නම් ඒ පසුපස තවදුරටත් යන්න එපා. ගනුදෙනු කරන්න එපා. ඒ එනර්ජි එකට ඔබේ හිත විවෘත කරන්නත් එපා. භාවනාවේදී ඔබට පුළුවන් ඒ එනර්ජි, ඒ බලවේග රිජෙක්ට් කරන්න, ප්‍රතික්ෂේප කරන්න. ඔබේ කැමැත්ත අවසරය නැතුව ඒ බලවේග වලට තවදුරටත් ඔබට කරදර කිරීමේ හැකියාවක් නැහැ. අපි හිතමු ඔබේ හිත බොහොම දුර්වල හිතක් කියලා. ඔබටම ඔබේ හිත විශ්වාස නැහැ. ඉතින් භාවනාවෙන්ම තමයි ඔබට ඔබේ සිත බලවත් කරන්න පුළුවන්, සවිමත් කරන්න පුළුවන්. මේ සියලු අත්දැකීම් ඔබට අවශ්‍ය වෙනවා. නැත්නම් ප්‍රයෝජනවත් වෙනවා. සවිමත් බලවත් හිතක් හදාගන්න. ඔබේ පාලනයට අවනත හිතක් හදාගන්න. එහෙම තත්වයකට සිත පුහුණු කරන්න. ඔබට මේ අත්දැකීම් මගහැරලා යන්න බෑ. මගහැරලා සිත සවිමත් කරගන්න බෑ. මෙහෙම නිරතුරුව සිත පුහුණු කරගෙන අනවශ්‍ය බලවේග ප්‍රතික්ෂේප කරගෙන භාවනාවෙහි යෙදෙනකොට ඔබට දැනෙයි එවැනි අත්දැකීම් ටික ටික අඩු වෙගෙන යන බව. නමුත් භාවනාවෙහි මුල් කාලේන බලවේග වලට වඩා ගොඩක් ශක්තිමත් බලවේග භාවනාවෙහි තව තව ඉදිරියට යනකොට ඔබට අත්දකින්න පුළුවන් වෙයි. අන්න ඒවත් Taman විසින්ම මැඩගෙන ඉදිරියට යෑම තමයි භාවනාවෙහි සැබෑවටම ඉදිරියට යන කෙනා කළ යුත්තේ. ඔබට වැටහෙනවා ඇති මං හිතන්නේ. දැන් අර මගේ පහුගිය වැඩසටහනේ ප්‍රශ්න අහලා තිබුණ කෙනා තව අහලා තිබුණා මේ වගේ භාවනාවෙහි බාහිර ලෝකයේ නැන නෙගටිව් එනර්ජි බලවේග වලට ආරක්ෂාවක් දාගන්න විදිහ ගැන අහලා. බොහොම කරුණාවෙන් කියන්න ඕන භාවනාවෙහි එන බලපෑම් බලවේග ඔබට බාහිර ලෝකයෙන් එනවා වගේ පෙනුනත් වැටහුණත් ඒවා එන්නේ ඔබේ අභ්‍යන්තරයෙන්ම බව. ඉන්නෙහා ඒ ගැන වටහා ගත යුත්තේ ඔබමයි. භාවනාවෙහි ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන්න ඔබටම මේ දේවල් වැටහෙයි. ඉතින් ඔබේ අභ්‍යන්තරයෙන්ම ඔබට පෙන්눔 කරන, ඔබට මුණ ගැස්සන, ඔබටම ආවේනික මේ බලවේග බලපෑම් බාහිර භෞතික ආරක්ෂාවකින් වළක්වන්න බෑ. ඒක තමයි මගේ අදහස. මං කලින් පැහැදිලි කරා වගේ මේ දේවල් මගේ ඇරලා, අවොයිඩ් කරලා ඔබට ඔබේ පාඩම ඉගෙන ගන්න අපහසුයි. ඔබේ සිත එකඟ කරගන්න නම් ඔබේ සිතට දැඩි නිරන්තර පුහුණුවක් අවශ්‍යයි. සාර්ථක සොල්දාදුවෙක් වෙන නම් ඔබට දැඩි මිලිටරි ට්‍රේනින් එකක් අවශ්‍යයි. ට්‍රේනින් එකේදී පුහුණු වෙන අයට හිතෙන්නේ මේ පුහුණුව සිත්පිත් නැති අමානුෂික පුහුණුවක් කියලා. නමුත් පුහුණුව සාර්ථකව කම්ප්ලීට් කරපු අයට ලැබෙන පන්නරය බොහොම ඉහළ තලයේ එකක්. එහෙම කෙනෙක් මානසිකව සහ ශාරීරිකව අන් අයට වඩා බොහොම ස්ථාවර කේපබල් කෙනෙක්. යම් ආකාරයකට භාවනාවත් ඒ වගේ. දැඩි අපහසුතා මැද්දේ නිරන්තර දැඩි පුහුණුවකට ඔබ ඔබේ සිත ලක් කරොත් ඔබට මේ සිතෙන් ගත හැකි ප්‍රයෝජන බොහොමයි. මේ සංසාරයෙන් ඔබ වෙතර කරන්නත් පුළුවන් ඔබේ මේ පුහුණු කළ සිතටමයි. ඉතින් බලවත් මුවහත් විනයානුකූල ධාර්මික හිතක් හදාගන්න නම් ඔබ පියවරෙන් පියවර භාවනාවෙහි ඉදිරියට නොසැලී යා යුතුයි. සැලෙන්න එපා, අධෛර්ය වෙන්න එපා, බය වෙන්නත් එපා. ඊතා ඉක්මනින් ප්‍රතිඵල නොලැබුණයි කියලා තැවෙන්නත් එපා. ඔබේ වේගයට ඔබ ඉදිරියට යන්න. අන් අයගේ සත්‍ය හෝ අසත්‍ය අත්දැකීම් එක්ක තමන්ගේ අත්දැකීම් කම්පෙයාර් කරන්න යන්න එපා. සංසන්දනය කරන්න යන්න එපා. මොකද මම කිව්වා වගේ එක එක්කෙනාට එන අත්දැකීම් එක එක්කෙනාටම ආවේනිකයි. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ට භාවනාවෙහි එන අත්දැකීම් අන් අය සමග ෂෙයා නොකර ඉන්නවා නම්, අන් අයට නොකිය ඉන්නවා නම් වඩා හොඳයි.
පළවෙනි එක තමයි භාවනාවෙහි තේරුමක් නැති කෙනෙක්ට ඔබ මේවා තේරුම් කරවන්න ගියොත් ඒක අපහසු දෙයක්. නොතේරුම්කම නිසා ඔවුන් ඔබට දෙන උපදෙස් හෝ ඒගොල්ලන්ගේ අදහස් ඔබ අධෛර්යමත් කරන්න ඉඩ තියෙනවා. නොමග යවන්න ඉඩ තියෙනවා. ඒ හේතුව නිසා එක්කෝ ඒ අය ඔබව අවිශ්වාස කරයි, විවේචනය කරයි. එහෙම නැත්නම් සමහර විට සමච්චලයට පවා ලක් කරයි. ඒ නිසා භාවනාවෙහි Tamanට එන අත්දැකීම් හැකිතරම් අනුන් සමග ෂෙයා නොකරනවා නම් වඩා හොඳයි. භාවනාව පුහුණු කරන කාලයේදී. මම හිතන්නේ අදට මේ ඇති. ඔබ යම් කිසි තේරුම් ගැනීමකට පත් වෙන්නේ නැති කියලා මම හිතනවා. නැවතත් ඊළඟ වැඩසටහනින් මුණ ගැහෙමු.